अस्सलामुअलैकुम वरहमतुल्लाहि वबरकातुहु මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. හිජ්රතය පසු පළමු වර්ෂය. අද දින මාතෘකාව වන්නේ හිජ්රතය පසු මදීනාවේ පළමුවැනි වර්ෂයයි. මදීනා ජීවිතය ගැන මක්කා ජීවිතයට වඩා දැන ගැනීමට කාරණා රැසක් ඇති බැවින් අපි අද දින හිජ්රතය පසු පළමු වර්ෂය ගැන කතා කිරීමට සූදානම් වෙමු. මස්ජිදුන් නබවි ඉදිකිරීම. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට ආසාවක් තිබුණා මස්ජිදයක් ඉදිකර ඒ සලාතිය කරවීමට. එහෙත් මෙය මක්කාවේ බැරි විය. මක්කාවේ නම් මෙය අභියෝගගතයි. මදීනාවේ අල්ලා තෝරා දුන් එම ස්ථානයේ අයිතිකරුවන් එම ස්ථානයේ නොමිලේ ලබා දුන්නද එය ප්‍රතික්ෂේප කර නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මිලට ගත්තේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කෙලින්ම මස්ජිදයක් ඉදිකිරීමට ඉදිකරන විට කෙලින්ම සහභාගී වුණ මස්ජිදයන් තුනකි. එය කාබාවද, මස්ජිදුන් නබවියද, මස්ජිදුන් කුබාවද වේ. මස්ජිදුන් නබවි ඉදිකිරීමට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සහභාගී විය. මස්ජිදුන් නබවි ඊතරම් විශාල නොවේ. රට ඉදිගහක් උපයෝගී කරගෙන ඉදිකරපු මස්ජිදයකි. එම මස්ජිදය කුඩා වුණාද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමා මහඟු සතුටක් දැනුණා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මදීනාවට හිජරත් ගිය පසු පළමු වර්ෂයේම පළමු සිදුවීම ලෙස මස්ජිදුන් නබවි ඉදිකිරීම හැඳින්විය හැක. ජනයන් රැසක් ඉස්ලාමයට එක්විය. ප්‍රධාන එක නම් යහූදවරුන්ගේ ධර්මය සියල්ල අධ්‍යයනය කරපු පාලකයා එදින ඉස්ලාමීය නෝනායකී නායකයා ලෙස අබ්දුල්ලා ඉබ්න සලාම් රලියල්ලාහු අන්හු තුමා හැඳින්විය හැක. මෙතුමා ඉස්ලාමයට එක්වීමෙන් මදීනා නගරයම ස්මිත විය. අල්ලාහ් මෙලෙස කුර්ආනයේ පවසනවා. මෙම පුද්ගලයා තමාගේ පුතා දුව දරුවන් මෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව හඳුනාගෙන සිටියා. අබ්දුල්ලා ඉබ්න සලාම් රලියල්ලාහු අන්හු පළමු වර්ෂයේම ඉස්ලාමයට එක්විය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අභියෝග රැසක් මුහුණ පෑමට සිදු වුණා. එය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මදීනාවට පැමිණිය. එහෙත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ පවුල තාම මදීනාවට පැමිණියේ නැත. ඛදීජා රලියල්ලාහු අන්හා තුමියගේ වෆාතයෙන් පසු විවාහ වුණු සෞදා රලියල්ලාහු අන්හා තමව හැදූ වැඩුණු අය දරුවන් 4 දෙනා පවුල් නෑකම් ඥාතීන් සහෝදර සහෝදරියන් එම සියලු දෙනා මක්කාවේ සිටියහ. ඔවුන් සියලු දෙනාම මදීනාවට එක් කර ආ යුතුයි. ඔවුන් සියලු දෙනාම එක් කර ආමට ज़ैद इब्न हारिदा रलियल्लाहु अन्हु තුමාද අබූ රාෆි රලියල්ලාහු අන්හු තුමාද මෙම දෙදෙනාව නබි තුමා යවූහ. එම දෙදෙනා මක්කාවට සෞදා රලියල්ලාහු අන්හුද දරුවන් 4 දෙනාවම මදීනාවට එක් කර ආවේය. අතරමඟ පහරවීම් වලට ලක්වුණු වැඩිමහල් දැරියවන ज़ෛනබ් රලියල්ලාහු අන්හා පමණක් පැමිණියේ නැත. පසුව ज़ෛනබ් රලියල්ලාහු අන්හා පැමිණිය බවද ග්‍රන්ථවල සඳහන් වෙනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ පවුලද මදීනාවට පැමිණිය. මදීනාවේ සතුට ජීවිතයක් ගත කළේය. සෑම පැත්තකින්ම මුස්ලිම්වරුන් සෑම වෙලාවකම අස්සලාමු අලයිකුම් පස්වේලා සලාතියටම මුස්ලිම්වරුන් සියලු දෙනා මස්ජිදයට යනවා. සෑම විටම කුර්ආන් පාරණය කරන ශබ්ද ඇසේ. මෙම සියලු දේ තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ප්‍රිය කළේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත දරුවාව රැගෙන ආවේය. එය අස්මා රලියල්ලාහු අන්හා සහ සුබෛර් රලියල්ලාහු අන්හු තුමා මෙම දෙදෙනාට දාව උපන් පළමු දරුවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත රැගෙන ආවේය. මෙම දරුවාට ගමම තක්බීර් පැවසුවා. අල්ලාහු අක්බර් යයි ගමම පැවසුවා. මෙම දරුවා මදීනාවට විශාල සතුටක් ගෙන දුන්නා.
මදීනාවට හිජ්රත් ගිය පසු කිසිදු දරුවෙක් උපත ලැබුවේ නැත. එය මක්කා කුරයිෂින් වරුන් ශාප කළ බැවින්ද එය මැද ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවා උපත ලැබුවේය. එම පිරිමි දරුවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ උඩුක්කුවේ තබන ලදී. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එම දරුවාට අබ්දුල්ලා යයි නම තැබූහ. මේද හිජ්රතෙන් පසු පළමු වර්ෂයේ සිදු වුණු ප්‍රධානතම සිදුවීමක් ලෙස හැඳින්විය හැක. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හිජ්රත් යාමෙන් පසු මුහාජිරින් වරුන්ට ඉපදුණු දරුවා මෙයයි. තවද අන්සාරින්ටද දරුවෙකු ඉපදුණහ. ඒ නුමාන් ඉබ්නු බෂීර් රලියල්ලාහු අන්හු මොහු තමා අන්සාරින් අතර ඉපදුණු පළමු දරුවා. මෙම දරුවාද කෙලින්ම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ උඩුක්කුවේ තබන ලදී. නබිතුමා එම දරුවාට නම තැබූහ. ඉන්පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙලෙස පැවසුවා. මෙම දරුවා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවට අනාගතයේ පත්වේ. මෙම දරුවා සතුරන්ගෙන් පහරවීම් වලට ලක් වී ශහීද් වේ. මෙම දරුවා එලෙසම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු සතුරන් මගින් ඝාතනයට ලක් වී ස්වර්ගයට යයි. එලෙසම එම දරුවා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වුණා. සතුරන් මගින් ඝාතනයට ලක් වුණා. ඉන්ෂාඅල්ලාහ් ස්වර්ගයට ඇතුළු වෙයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ටික දවසක් උභාවේ රැඳී සිටි බව අපි කතා කළෙමු. එම නිවසේ කුල්සුම් යයි පුද්ගලයා වෆාත් විය. තවද තරුණිය සහාබිවරයෙක් ලෙස මක්කාවේ හිනාවට ගොස් නබිතුමාව මුණ ගැසූ මදීනාවට පැමිණෙන ලෙස කියෝ අස්හද් ඉබ්නු සුගාරා එම සහාබිවරයා දෙදෙනාම වෆාත් විය. හිජ්රත් ගිය පසු තමා අසාන් ශරීඅත් වූයේ. ශරීඅත් වීමට කලින් අදාන් නැත. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සියලු දෙනා සමග තීරණ ගනිමින් සිටියා. කෙලෙසද සලාතය සඳහා ජනයා අමතන්නේ. ඒ තීරණ රසක් එකමතෙක ගියේය. හරියට තීරණයක් නැවති නිසා සැමෝම එතනින් පිටවිය. එම රාත්‍රියේ අබ්දුල්ලා ඉබ්නු සයිද් රලියල්ලාහු අන්හු තුමාගේ හීනේ සහාබි මලායිකාවරන් දෙදෙනෙකු පැමිණිය. අදාන් සියල්ල පැවසුවා. ඉන්පසු සුබහ පජර් සලාතියේ ඔහු පැමිණ කෙලින්ම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත පැමිණ මම මෙලෙස හීනයක් දැක්කා. මලායිකාවරුන් දෙදෙනෙකු පැමිණිය ලෙස මෙලෙස අදාන් කියෝ ලෙසද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පැමිණිලි කළහ. එයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මට එය පෙන්වන්න ලෙස කියූ පැවසූ. එලෙසම කියා පෙන්නුවේය. මෙලෙස විමසන විට උමර් රලියල්ලාහු අන්හු තුමාද පැමිණ මගේ හීනයේද මෙලෙස දැකූ බවද පැවසුවේය. මෙලෙස පැවසූ පසු මෙය අල්ලාහ්ගේ නිමිත්තක්. අදාන් අඩගැසීම තමා අල්ලාහ් ශරීඅත් කළ ඇත්තේ. ඔයාලා බිලාල් රලියල්ලාහු අන්හු අඬගහන්න මෙය වාක්‍යයන් ටික ඔහුට පවසන්නේ. බිලාල් රලියල්ලාහු අන්හුට කියා ඔහු උස් ස්ථානයක නැග අදාන් කීමට ආරම්භ කළේය. මදීනාවට පමණක් නොව මදීනාවේ පිටතට ඇසේ. හස්රත් බිලාල් රලියල්ලාහු අන්හු තුමා අදාන් කියූහ. අදාන් හිජ්රතයට පසු පළමු වර්ෂයේ ශරීඅත් කරන ලදී. මදීනාවේ හරි ආකාරයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නීති රීති දැමූහ. සතුරන්ගේ ආකාරය දෙන ආකාරය දැක එම නිසා මදීනාවේ ජීවත් වන යහූදිවරුන්ට අඩගසා කිවිසුමක් ඇති කළා. ඔයාලට ගමේ ජීවත් විය හැක. ඔබගේ ධර්මයේ ආකාරයට ජීවත් විය හැක. ඔයාලට කවුරුත් කරදර කරන්නේ නැහැ. එහෙත් මුස්ලිම් වරුන්ට විරුද්ධ ක්‍රියා කළ නොහැක. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එලෙස පැවසූහ. පළමු වන වර්ෂයේ හිජ්රතයට පසු පළමු වන වර්ෂයේ ඇතිවුණු මේ ප්‍රධාන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැක. තවත් ප්‍රධාන සිදුවීමක් ලෙස රමදාන් මාසයේ පසු ශව්වාල් මාසයේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය විවාහ කරගත්තේය. එම කාලයේ ශව්වාල් හරි මාසයක් නොවන බව එම මාසයේ යහපත් ක්‍රියා කිසිවක් සිදු නොකරන බැවින් නබිතුමා ශව්වාල් මාසයේ විවාහ වීම
මෙම ගමටම ලෝකයටම පුදුම විය. වරක් ආයිෂා රලියල්ලාහු අන්හා තුමියම මෙලෙස පැවසුවා. මම විවාහ වූයේ ශව්වාල් මාසයේ. මා සමග පෞල් සම්බන්ධතාව ඇති වුණේ ශව්වාල් මාසයේ. අනිත් පිරින්දන්ට වඩා මා ශ්‍රේෂ්ඨ විය යුතුද නොවේද? නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පළමු වර්ෂයේ ආයිෂා රලියල්ලාහු අන්හා සමග විවාහ වූයේ. තවද එම වර්ෂයේම තමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මුහාජිරින් වරුව සහ අන්සාරින් වරුව සහෝදරත්වයට ඇති කළේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවිත කතාව කෙසේසේත්ම කතා කළ අවසන් කළ නොහැක. එහෙත් එම ජීවිතය ඇති ආදර්ශවත් කරනු මඟ පෙන්වීම උපදේශක අපේ ජීවිතයට ගෙන ජීවත් වීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමකි.